අද මම කියලා දෙන්න යන්නේ කිලෝ එකක පළතුරු කේක් එකක් වරදින්නේ නැතුව කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. මුලින්ම කිලෝ එකේ කේක් තැටියට බටර් ගා අලවාගත් තෙල් කොලයට නැවතත් බටර් ගාගන්න. පිරි ටික මේ විදියට කලින්ම අරලා තියාගන්න. ඒක කේක් හදද්දි ගොඩක්ම පහසුයි. පාන් පිටි ග්‍රෑම් 250ට බේකින් පවුඩර් මේස හැඳි දෙකක් එකතු කරගෙන මෙන්න මේ විදියට 3 පාරක් හලාගන්න. දැන් කේක් මිශ්‍රණය හදාගමු. කාමර උෂ්ණත්වයේ විනාඩි 5ක් තියාගත් බටර් ග්‍රෑම් 250 මෙන්න මේ විදියට විනාඩි 2ක් පමණ හොඳින් බීට් කරගන්න. භාජන වටේ තියෙන බටර් ටික එකතු කරගෙන සීනි ග්‍රෑම් 250ක් එකතු කරගන්න. සීනි කැට නැති වෙන තුරු බීට් කරගන්න. පළවෙනි බිත්තරය එකතු කරගෙන විනාඩි 2ක් පමණ බීට් කරගන්න. බිත්තර 4ම එකපාර එකතු කරගන්න එපා. වෙන වෙනම එකතු කරගෙන බිත්තර 4ම විනාඩි 2 ගානේ මෙන්න මේ විදියට බීට් කරගන්න. මෙන්න මේ පදමන තුර බිත්තර 4ම බීට් කරගන්න. හලාගත් පාන් පිටි ග්‍රෑම් 250 සහ බේකින් පවුඩර් මේස හැඳි දෙක මිශ්‍රණයට එකතු කරගෙන ස්පැචුලා හැන්දකින් මෙන්න මේ විදියට කලවම් කරගන්න. වැනිලා තේ හැඳි දෙකක් මේ වෙලාවේ එකතු කරගෙන කලවම් කරගන්න. බටර් ගා තෙල් කොලය අලවාගත් කිලෝ එකක කේක් තැටියට මිශ්‍රණය එකතු කරගන්න. මුද්දරස් පළම් පළතුරු කෑලි මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් වුණ oven එකේ විනාඩි 40ක් බේක් කරගන්න. වරදින්නේ නැහැ. ඔයාලත් හදලා බලන්න.